දවසක් ඔයාලා හැමෝටම ඔන්න අද උදේ ලයිව් වීඩියෝ එකක් ඉවර කරලා මට හිතුණා channel එකට වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. අද ටිකක් විශේෂ දවසක් නිසා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට නම් අවුරුද්දේ දවස් 365 විශේෂ දවස්. මම ජීවතුන් අතර මම මේ ලෝකෙට එළිය බලන හැම දවසක්ම මට විශේෂයි. හැබැයි 11 වෙනි මාසේ 11 කියන එක පෝටල් එකක් විදිහට ගොඩක් අය විශේෂයෙන් සැලකනවනේ. ඉතින් ඇත්තට මේක ගතියක්වත් තියෙනව නැති නෑ. ඒ නිසා ඉතින් මම හිතුවා මගේ පැත්තෙන් පුංචි දෙයක් ඔයාලට කිව්වොත් හොඳයි. මොකද නැත්තම් මගේ channel එක බලන ඔයාලට ඒ ගැන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවනේ. අයියා අක්කා වීඩියෝ එකක් දැම්මේ නැත්තේ කියලා. හැබැයි මේක manifestation ගැන වීඩියෝ එකක් නෙමෙයි. manifest කරන වීඩියෝ එකක්. මම ඉක්මනට අරගෙන එන්නම්. මොකද ඒක ගැන වෙනම කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. මම මේ 11 සහ විශ්ව ශක්තිය සහ ඒ දේවල් ගැන පුංචි දේවල් ටිකක් කියන්නම්. මම අද උදේ ලයිව් එකේ ගොඩක් දේවල් කිව්වා. හැබැයි මම හිතනවා ලයිව් එක නොබල කෙනෙකුට හරි බැරි වෙච්ච කෙනෙකුට හරි ඒක දිග වැඩි නිසා බලන්න බැරි වෙන කෙනෙකුට හරි මේක වටී කියලා මම බොහොම කෙටියෙන් මේ කතාව අරගෙන යන්නම්. විශ්ව ශක්තිය තියෙන්නේ ගොඩාක් අය හිතනවා විශ්ව ශක්තිය විශ්ව මාතාව නිකන් අර අපි ඒක අර වැඩි හොඳට අපි දාගත්තු වචනයක් නේ ඕක. එතකොට ගොඩාක් අය හිතනවා විශ්ව ශක්තිය කියන්නේ නිකන් දෙවි කෙනෙක්, දේවතාවියා. එහෙම කියලා. ඇත්තටම විශ්ව ශක්තිය කියන්නේ මම නම් හිතන්නේ විශ්ව ශක්තිය තියෙන්නේ අපි තුලමයි. අපේ හිත තුලමයි. ඔයාගේ මගේ මේ හිත හරිම ශක්තිමත්. දැන් චුට්ටක් ඔහොමම මම මේ කියන එක අහන ගමන් S2 පියාගෙන හිමාල කන්ද මුදුනට ගිහිල්ලා එන්නකො චුට්ටක් හිතින්. පුළුවන් නේද? හිමාලයේ මුදුනට ගිහින් හිතින්ම ඒ සීතල චුට්ටක් අත්විඳින්න හිතන්න අපි අහලා තියෙන අපි දැකලා තියෙන රූප රාමුත් එක්ක කොහොමද සීතලක් මේ වෙලාවේ හිමාල කන්ද මුදුනේ ඇද්ද? දැන් ඔන්න ඔයාට සීතල දැනෙනවා. එතකොට හිමාල කන්ද මුදුනට ගියපුවාම ඉරේලිය යාන්තමට අර නිල් හසින් පේනකොට ඔයාලට කොහොම ඇද්ද? ඒක S2 පියාගෙන ඉමේජින් කරන්න බලන්න. පුළුවන් නේද? දැන් ඔය හිමාල කන්ද මුදුනට ඔයා ගියේ නෑනේ. ඔයා ෆෝන් එක අතිය තියාගෙන මම වීඩියෝ එක බලනවා. හැබැයි ඔයාගේ හිත හිමාලය දක්වා ගිහින් මේ වෙනකොට ගිහින් ඒ සීතල අත්විඳලා ඒ ඉරේලිය බලලා ඒ සීතලේ පොඩ්ඩක් වෙවුලලා ලෝකේ උසම කඳු මුදුනට නැග්ගා කියන සතුට ඔයාගේ මුළු ඇඟටම දීලා ඒ හිත ආපහු දැන් එන ගමන්. හරි නේද මම කියපු දේ? ඉතින් ඒ නිසා හිත කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. හිත කියන්නේ ගොඩාක් ශක්තිමත් දෙයක්. අපේ හිතට පුළුවන් අපිට ගොඩාක් දේවල් ළඟා කරලා දෙන්නත් අපේ හිතට පුළුවන් අපේට ගොඩාක් දේවල් අපෙන් ඈත් කරලා තියන්නත්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඔයාලා මේ මං කියන දේ අහලා ඔයාලගේ හිතත් එක්ක ගනුදෙනුව බොහොම සාර්ථකව කරයි කියලා. විශ්ව ශක්තිය කියන දේ ලබා ගන්න නම් ඔයාගේ හිතත් එක්ක කරන ගනුදෙනුව බොහොම සාර්ථකව කරන්න. මොකද විශ්ව ශක්තිය තියෙන්නේ ඔයා තුලමයි. මම කියන්නේ විශ්වය. මම කියන්නේ විශ්වය. ඔයාට ඔයා කියන්නේ විශ්වය වෙන්න ඕනේ. ඒකට ඔයා තුල තියෙන ශක්තිය තමයි විශ්ව ශක්තිය වෙන්නේ. මිනිස්සු විදිහට මේ ලෝකෙට අපි ආපු අපිට ලොකු දේවල් කරන්න ලොකු හැකියාවන් තියෙනවා. අපි බොහොම අර සුහුරු මේ වැඩ කටයුතු ගොඩාක් කරන්න පුළුවන් බොහොම අපූර්ව නිර්මාණයක් මේ විශ්වයේ. මේ විශ්වයේ විසින් නිර්මාණය කරපු අපූර්ව නිර්මාණයක් තමයි මිනිස්සු කියන්නේ. ඒ මිනිස්සු කියන නිර්මාණය ඇතුලේ කළ හැකි දේ බොහොමයි. කරන්න පුළුවන් දේ බොහොමයි. ඒ හැම දෙයක්ම මිනිස්සු කරන්නේ හිතලා. මුලින් හිතලා. හොඳ හෝ නරක. මිනිස්සෙක් මරණ එක වුණත් අපි නොහිත ගිහින් මිනිස්සෙක් මරන්නේ නැහැ. කවදාවත් දැන් ඔය තියෙන ගැටුම් තියෙන එක දැන් මිනිස්සෙකුට වෙඩි තියලා මරුවා කියන මිනිස්සෙකුට වෙඩි තියලා මරන්නේ නොහිතා. ඒ මිනිස්සයා ඒක හිතින් හිතනවා. මම මේ අවස්ථාවේදී මේ කෙනාව මෙහෙම මෙන්න මේ වර්ගයේ ආයුධයකින් මේ කෙනාව ඝාතනය කරනවා. තේරුණාද? ඒ කියන්නේ හොඳ හෝ නරක කිසිම දෙයක් අපි නොහිත කරන්නේ. අපි හිතන දේ තමයි අපි අතින් හැමතිස්සෙම සිද්ධ වෙන්නේ. අපි අද දෙයක් හිතනවද? අපේ කටින් දෙයක් අද පිට වෙනවද? හෙට ඒක තමයි ඇත්ත වෙන්නේ. ඒ නිසා මේ හිතත් එක්ක කරන ගනුදෙනුව බොහොම පරිස්සමට කරන්න. ඒක මේ 11 වෙනිදා විතරක් 11 වෙනිදාට විතරක් මේ ලඝු කරගන්න එපා. හිතත් එක්ක ගනුදෙනු කරන්න නම් තව දෙයක් තියෙනවා. හිතට කැමති විදිහට අපි ඉන්න ඕනේ. අපි අපේ හිත කැමති විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. ඒක එක දෙයක්. ඒ කියන්නේ හිත කියන්නේ හරි ලස්සන දෙයක්. හරි සුන්දර හැඟීම් වලින් පිරිච්ච හරිම නිදහස් නිවහල් බොහොම සුන්දර නිවුණු තැනක් තමයි හිත කියන්නේ. හැබැයි අපි ඔය හිත ගොඩාක් මේ දරුණු කුහක ඊර්ෂ්‍යාව ක්‍රෝධය පිරිච්ච තැනක් බවට පත් කරනවා. හිතන්නකො අලුත් ඉපදිච්ච පුංචි දරුවෙක් යන්තම් බහතෝරන දරුවෙක්
ඒ දරුවා කොච්චර ලස්සනද කොච්චර සතුටින්ද ඉන්නේ. හේතුව තමයි ඒ දරුවාගේ හිත හිස් කඩදාසියක් වගේ. අර කියන ඔරිජිනල් ආපු හිත මිනිස්සෙකුට මේ සබාධමෙන් දෙන හිත තමයි ළමයා ගාව තියෙන්නේ. අපි බාහිරින් පුරව ගන්න අර දුක, කඳුල, විරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය කුහකකම් ඒ හිතේ නෑ. ඒ නිසා ඒ දරුවා හරි සතුටින් හරි ලස්සනයි. චූටි දරුවා කවුරුත් ලස්සනයිනේ. මූණ පිරීලා, පියකරුයි, ප්‍රියමනාප මේ හැමදේම තියෙනවා. ඒකට හේතුව හිත. එහෙම තියෙන හිත අර සුදු කඩදාසිය වගේ හිත අපි මේ බාහිර සමාජයෙන් ගන්න ගොඩාක් දේවල් එක්ක අපිරිසිදු කරනවා. හරියට නිකන් කළු පාට පැස්ටල් එකක් අරගෙන බලුකුරුටු අඳිනවා වගේ තමයි අපි මේ හිත දූෂණය කරගන්නේ. හිත දූෂණය වුණාම අපිට ලැබෙන හැම දෙයක්ම දූෂණය වෙච්ච දේවල්. අපිට ලැබෙන්නේ දූෂණය වෙච්ච සමාජයක්, අපිට ලැබෙන්නේ දුක, අපිට ලැබෙන්නේ අපහසුතාවයන්, අපිට ලැබෙන්නේ අපි අකමැතිම දේවල්. හැබැයි ඔයාට පුළුවන් ඔය හිත කියන සුදු පාට කඩදාසිය අද ඉඳන්වත් ලස්සන පාට පෙට්ටියක් අරගෙන නැත්නම් ලස්සන පාට පැන්සල් පෙට්ටියක් අරගෙන එහෙමත් නැත්නම් ඔයා ළඟ තියෙන ඔයාගේ පුංචි පැන්සල් කොටින් ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්න. ඒ චිත්‍රේ හැම කොනක්ම අග මුල මැද අග කොන් හතර හැම දෙයක්ම ඔයා හිතන විදිහට ඔයාගේ අතින් නිර්මාණය වෙන්න ඕනේ. ඔයා ලස්සනට ඒක අඳින්න ඕනේ. හිතින් හිතන ගමන්. පැහැදිලිද? ඒ අඳින්නේ ඔයාගේ අනාගතේ. මම මෙහෙම කියනකොට ඔයාලට මේක විහිළුවක් වගේ වෙන්නත් පුළුවන් නෑ. ඔයා ඉස්සෙල්ලා ඔයාගේ මනසින් ඔයාගේ අනාගතය දකින්න ඕනේ. අපි දකින අනාගතය තමයි අපිට හම්බ වෙන්නේ. ඒක අනිවාර්යයි. මම ඊයේ වීඩියෝ එකේදී ඔයාලට දෙයක් කිව්වා. මම පුංචි කාලේ ඉඳන්ම ලස්සන පෞල් ජීවිතයකට මාරම විදිහට ආස කළා කියලා. මං කෝ ඒකට හේතු සාධකත් ගොඩාක් තිබුණා කියලා. ඉතින් ඒකට තිබුණු හේතු සාධක මං වැඩි නොකිය ඉන්නම්. පස්සේ දවසක ජීවිත කතාව කියන තැනකදී අපේ ආදර කතාව කියවෙන තැනකදී මං හිතන්නේ මේ දේවල් කියවේ. මෙහෙම කියන්නම්කෝ ලස්සන පෞල් ජීවිතයක් ඇතුලේ තිබුණු චූටි ළමයෙක්ගේ ළමා කාලයක් මට තිබුණේ නැහැ. ඒ නිසා මම හරි ආස වුණා ලස්සන පවුලකට අම්මා තාත්තා හරි සමගියෙන් ඉන්න අර පුංචි පුරුළු කූඩුවක් වගේ. ඒක මම චූටි කාලේ ඉඳන් දකින ටෙලි නාට්‍යයක වුණත් දකින චිත්‍රපටයක වුණත් ඒ කාලේ ෆෝන් තිබුණේ නැහනේ. ඒ දේවල් වල මම ඒක හරියට දැක්කා. ඒක දකිනකොට මට හරි ආස හිතෙනවා. මම හිතින් හිතනවා ශාමමත් කවදා හරි ඉතින් අපි චූටියටම ඉන්නේ නැහනේ. අපිත් ලොකු වෙනවා. අපිත් අවුරුදු 20 25 වෙනකොට වෙන ගෙදරකට යයි. ඒක වෙන්නේ කොහොමද කියලා මම අවල තිබුණේ නැහැ. යයි ගිහින් මම මේ වගේ ලස්සන පවුලක් මං ගොඩනගා ගන්නවා. මට ඒ හීනේ හදටම තිබුණා. ඒක මගේ හදවතේ මුල් බැහැගත්තු හීනයක්. ඉතින් ඒ හීනේ ඇතුලේ දේවල් තමයි මං අර ඊයේ ඔයාලටත් කිව්වේ. මට තිබුණා මගේ ගෙදර මෙහෙම තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ. මේ ගෙදර මෙච්චර පිරිසක් ඉන්න ඕනේ. ඒගොල්ලෝ මෙහෙම කන බොන අය වෙන්න ඕනේ. එතකොට මම මෙහෙම උයලා මේගොල්ලන්ට බෙදනවා. මේ දේවල් මට මාර විදිහට මම ඒ දේවල් අඩුම තරමේ කුස්සියට ගිහින් කෑම උයන පිහන එක පවා මම සෑහෙන්න හිතින් දැක්කා. හිතින් හිතුවා. ඉතින් එහෙම හිතපු ජීවිතේ ඒ විදිහටම මට හම්බුණා. ඒ කියන්නේ ඒ ජීවිතය ඇතුලේ හැබැයි මම කවදාවත් ලොකු තට්ටු මාලිගා එහෙම දේවල් දැක්කේ නෑ. ඉතින් ඒ කියන්නේ මම දන්නේ මට එහෙම එකක් මට තිබුණේ නෑ. මට තිබුණේ සතුට ආදරේ පිරුණු පුංචි පවුලක්. ඉතින් ඒ පවුල මට අද හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මට ඔයාලට බෙදලා දෙන්න තියෙන ලොකුම අත්දැකීම. ඔයාලා අද කියන දවසේ ඔයාලගේ හිතත් එක්ක කරන ගනුදෙනුවේදී ඔයාලා කවදා හරි වෙන්න කැමති කෙනෙක් ඉන්න කැමති විදිහක් ඔයාලගේ හිතත් එක්ක ඔයාලා මවන්න පටන් ගන්නවා. ඉතින් ඒ මැරීමේ රියැලිටි එක ඒ මවපු දේ යථාර්ථය ඔයාලට නුදුරු අනාගතයේදී හම්බ වෙනවා. අද අපි කියන දේ තමා තව අවුරුදු 10කින් හරි අපිට හම්බ වෙන්නේ. අද අපි කිව්වොත් මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ, තිත්ත වෙලා තියෙන්නේ, මොන කරුමයක්ද මන් දන්නේ නැහැ. හැමදාම මේ අඩිය වැටිලා මෙහෙම කියලා නිකන් මනුස්සෝ කියන්නේ එහෙම කිව්වොත් ඔයාට හෙටත් ඉන්න වෙන්නේ එහෙම, අනිද්දාත් ඉන්න වෙන්නේ එහෙම. තව අවුරුදු 5ක් 10ක් යනකොට ඔයා ඔය ඉන්න තැනට යටට වැටෙනවා. ඒක තමයි මේ හිතේ හැටි. හිත කියන්නේ හොඳට හොඳයි නරකට නරකයි. මොකද ඒ හිත කියන්නේ සුදු කඩදාසියන්නේ. හිතේ අඳින චිත්‍රය තියෙනව නේද? අන්න ඒ චිත්‍රේ print out එක තමයි හිත අපිට අරගෙන දෙන්නේ. එහෙම නැතුව මලක් ඇඳපුවාම ගලක් අරන් දෙන්නේ නැහැ print out එකේදී. ඒක දන්නවනේ. ඉතින් ඒ නිසා ඔන්නෝයි සුදු කඩදාසියේ හැමදාම ලස්සන චිත්‍රයක් අඳින්න. ඔයාගේ හිතට පුළුවන් ඒ චිත්‍රේ ලස්සන print out එකක් කරලා ඔයාට ලබලා දෙන්න. සමහර විට හිත හරි ශක්තිමත්. අපි පුංචි පැන්සල් තුඩෙන් ලස්සනට අඳින චිත්‍රේ හිත ලස්සන කලර් print out එකක් විදිහට අපිට අරන් දෙනවා. ඒක තමයි මෙන්න මේ විශ්ව ශක්තිය කියන්නේ. හිතත් එක්ක කරන මේ සුන්දර ගනුදෙනුව ලස්සනට කරන්න, පොසිටිව්ව කරන්න. නෙගටිව් කියන්නේ
හරි පරිස්සමින් පරිහරණය කර යුතු අර 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 වසවල ගහලා තියෙන අර ඇටකටු දෙකයි මේකයි අන්න ඒ වගේ අන්තරායක දෙයක් තමයි නෙගටිව් ෆීලිංග්ස් කියන්නේ නෙගටිව් thoughts ඒ කියන්නේ ඍණ ආකල්ප ඍණ හැඟීම් ඍණාත්මක දේවල්. දැන් ඇත්තටම ලංකාවේ නිවුස් බැලුවොත් අපිට ඍණාත්මක දේවල් කොච්චර එනවද අපේ ඇඟට හිතන්නකො. දැන් සමහර මේ නිවුස් වල මොන හරි අපරාධයක් කියනවා. ඒ අපරාධයේ වෙච්ච විදිහ පවා පෙන්නනවා. එතකොට අපිට මේ අපරාධය කරපු මිනිස්සයා ගැන කොච්චර තරහක් ඇති වෙනවද? මේ මිනිස්සයා ගැන ඇතිවෙන තරහ වගේම ඒකට මූණ දීපු කෙනා ගැන අපිට කොච්චර දුකක් ඇති වෙනවද? දුක තරහ කියන දෙකම නෙගටිව් ෆීලිංග්ස්. ඉතින් මම නම් කියන්නේ මේක කාටවත් පහර ගැහිමක් නෙමෙයි. මම නම් කියන්නේ එහෙම දේවල් නොබලා ඉන්න තරමට හොඳයි. අර රටක ජීවත් වෙනකොට වෙන දේවල් දැනගන්න ඕනේ. ඒ දේවල් දැනගන්න. ඒ වෙනුවෙන් පුංචි දේවල් ඒ දේවල් ටික දැනගන්න විදිහ ගොඩනගා ගත්තාම හොඳට ඕනේ ඇති. ඉතින් ඕක මට හිතෙන විදිහ. මොකද මේ හිත කියන්නේ හරි ඉක්මනට වෙනස් වෙනවා. හිත මාර ඉක්මනට දුක ඇදලා ගන්නවා, තරහ ඇදලා ගන්නවා, කෝපය ඇදලා ගන්නවා. අර හරි ඉක්මනට මේ මොකක්ද ඒකට කියන්නේ? හරි ඉක්මනට මේ වෙනස් වෙන සුළු. නිකන් අහස වගේ මේ වහිනවා මේ පායනවා. හැබැයි අපිට පුළුවන් හිතට අපි ආස දේවල් විතරක් දෙන්න. එතකොට හිත පුරුදු වෙනවා ආස දේවල් විතරක් ගන්න. ඕක කාලයක් කරනකොට දැන් අපි ලස්සන චිත්‍රයක් නෙමේ හිතේ අඳින්නේ. ඒ කාලයක් කරනකොට නරක චිත්‍රයක් ඇඳෙන්න වාගේ ආවත් අපි ටක් ගාලා ඒක ඔටෝ ටර්න් වෙනවා අනිත් පැත්තට නිකන් රේඩියෝ channel එකක් මාරු වෙනවා වගේ. ඔටෝ ටර්න් වෙනවා. ඒ කියන්නේ දැන් ඒක මට නම් හොඳටම දැනලා තියෙනවා. සමහර තරහ ගත යුතුම අවස්ථා තියෙනවා. ඒ තරහ යන්නේ ඒක හිතට දැන් ප්‍රගුණ වෙලා. තේරුණාද ඔයාලට මම කියන්නේ? ඒක හිතට දැන් ප්‍රැක්ටිස් වෙලා. හිත කියන්නේ පුහුණු කරන්න පුළුවන් හරි පුංචි ළමයෙක් වගේ. හොඳට පුහුණු කරොත් හොඳ දේවල්ම දීලා පුහුණු කරොත් ඒක ඒ ළමයා හරි ලස්සනට යාගේ ජීවිතේ එයාගේ ඒ ක්‍රීඩාවක් කියනකො ඒක කරගෙන යනවා. ඒක මාර දෙයක්. ඒක ඇත්තටම අර හදවත තියෙන තැන කියන්න පුළුවන් වුණාට හිත තියෙන තැන අපිට කියන්න බෑනේ. ඉතින් ඒ වගේම මැජිකල් දෙයක්. ඒක ඇත්තටම හිත කියන්නේත් මැජිකල් දෙයක් වගේම හිත පුහුණු කරාට පස්සේ අපිට දැනෙන ෆීලිං එකත් ඒ වගේම මැජිකල් දෙයක්. ඉතින් ඒක මෙන්න මේකයි මෙහෙමයි වෙන්නේ කියන්න අමාරුයි. මට ඔයාලට සරලව කියන්න පුළුවන් සුදු හිස් කඩදාසියක් වගේ තියෙන හිතේ ලස්සන චිත්‍රයක් අඳින්න. ඒ චිත්‍ර ගැන කතා කරන්න මනසින් ඒ චිත්‍රය ඇතුළේ ජීවත් වෙන්න. ඔයා මනසින් ජීවත් වෙලා කටින් කතා කරලා හිතේ ඕක ඇඳලා පස්සේ ඔයාට හෙට නෙවෙන්න පුළුවන්. තව මාසෙකින් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඔය චිත්‍රය ඇතුළට ඉක්මනටම යන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන පරිසරයේ ඒ අවශ්‍ය කරන හේතු සාධක ඔක්කොම ඔයාගේ යටිහිත ඔයාට හදලා දෙනවා. ඒක අනිවාර්යයි. සමහර වෙලාවට සමහරක් සංසිද්ධි තියෙනවා. කොහොමද මේක උනේ කියලා අපිම කල්පනා කරනවා. ඒ කියන්නේ හිතා ගන්නම බෑ නිකන්. අනේ ඉතින් කොහොමද දන්නේ? ඉතින් දැන් මෙහෙම දැන් අපි හිතන්න හදිස්සිය ටිකට් එකක් හදනවා. ලොතරැයියක් ජීවිතේට ගන්න නැති මිනිස්සෙක්. හරිද? ඒ මිනිස්සයාට එක දවසක උදේ හිතනවා අද ගන්න ඕනේ ටිකට් එකක්. ගිහින් ගන්නවා. ඒකම තියෙනවා ලක්ෂ 10ක විතර දිනුමක්. ඒ මිනිස්සයාට අවශ්‍යතාවය තියෙනවා රුපියල් 5000ක විතර. හරිද? රුපියල් 5000ක විතර අවශ්‍යතාවය තියෙනවා. නමුත් අර මිනිස්සයාට ඒ 5000 අවශ්‍යතාවය තිබ්බට ඒ මිනිස්සයා ඒක ගැන ඉන්න විශ්වාසයත් එක්ක තමයි අර එහෙම මේ මිනිස්සයාට හිතෙන්නේ. මගේ පුංචි උදාහරණයක් කියන්නේ. මට මේ දවස්වල පුංචි ආසාවක් තියෙනවා ඉෂ්ට කරගන්න. ඒ ආසාව ඉෂ්ට කරගන්න මට මේ වෙනකොට ඕනේ කරන්නේ රුපියල් 8000 10000 අතර වගේ මුදලක්. හරිද? වර්ධව වටා ගන්න එපා මේක ගැන. ඒක මම එකතු කරගෙන ආවා. 8ක් විතර එකතු වුණා. එකතු වුණාට ඒක ගෙදර හදිසි අවශ්‍යතාවයකට මට ඒක වියදම් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම දැන් ආයෙත් ඒක එකතු කරන්න ඕනේ. මගේ මේ අවශ්‍යතාවය මට කරගන්නම ඕනේ කියලා මට ඊයේ හවසත් හිතුණා. මොකද ඒ අවශ්‍යතාවයේ තද අවශ්‍යතාවයක් වෙනවා ඔය කෑමු වෙන වෙලාවට. හරිද? ඉතින් මොකද්ද කියලා මම කියන්නේ මම ඒක අරගෙන ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ ඊයේ හවස මට හදිස්සියේ මැසේජ් එකක් එනවා. සල්ලි එකතු කරපු chart එකක්. කොටු 25ක chart එකක්. මම ඒක ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්. කොටු 25ක chart එකක්. ඒ chart එක දැකපු ගමන් ඒ chart එකේ නිකන් එකතු වෙන්නේ කීයක්ද කියලා හිතා ගන්න බෑ. හැබැයි ඒකේ title එක දාලා තියෙනවා 10000 money challenge කියලා. පැටික්නම් එකකින් ලියලා කොටු 25ක chart එකක්. chart එකේ එක එක අගයන් 100 200 525 375 ඔන්න ඔය වගේ රවුන්ඩ් නැති අගයන් එක එක තැන්වල එක එක විදිහට ලියලා. ඊට පස්සේ මට මැසේජ් එක එනවා
නංගි මම මේ අහවලා ඔය අපේ මුස්ලිම් සහෝදරියක්මයි මාත් එක්ක හරි එකතු මට ගොඩක් ආදරය කරන කෙනෙක්. මම මෙන්න මේ අක්කා මේ මැසේජ් එක දාන්නේ ඔයා මනි සේවිංස් වලට ගොඩාක් ආස කෙනෙක් නිසා මට ඔය වෙන channel එකකින් හරි එයාටත් මතක නැහැ කොහින්ද මේක ගත්තේ කියලා. මම මේක කොහින් හරි මම ගත්තා. මම මේක කරා. හරිද? මම මේක කරා මෙන්න මේ මනි challenge එකේ රුපියල් 10000ක් එකතු වෙනවා මාර ඉක්මනට නංගි. එහෙම තමයි මට කියලා තියෙන්නේ. දවස් 25යි යන්නේ. ඔයාට දවස් 25ක් යන්නෙත් නැතේ ඔයාගේ බිස්නස් එකත් එක්ක අපිටත් එහෙමයි මේකේ මාර ඉක්මනට මේ සල්ලි ටික එකතු වෙනවා. ඔයා කරලා බලන්න. හැබැයි මේක මම කලින් දවසකත් ඔයාට එවන්න හිතුවා. මට ඒත් නිකන් මේක ඔයාම කියලා දීපු එකක්ද කියලා මතක නෑ. ඒ හින්දා එව්වේ නෑ. නමුත් නෑ මේක ඔයා නෙමෙයි කියලා දුන්නේ. මම වෙන කොහින් හරි හොයාගත්ත එකක් කියලා. මෙන්න මෙයා මට මැසේජ් එක දානවා. ඊට පස්සේ මං කරේ ටග් ගාලා ෆෝන් එකේ කැලේක ඕපන් කරගෙන අර අක්කා එවලා තිබුණු ෆොටෝ එකේ ගණන් ටිකේ ටට්ටක් ගාලා එකතු කරලා බලුවා. හරි. රුපියල් 10000ක් තියෙනවා. රුපියල් 10000 වුණාට දැන් චූටි මෙහෙම කොටු 25ක්. ඉතින් මට ඒක දකින්නකොටම හිතුනේ හරි. අදම පටන් ගන්නවා. මම මේ කොටු 25 කොහොම හරි දවස් 20ක් ඇතුළතව කම්ප්ලීට් කරනවා. කම්ප්ලීට් කරලා මගේ වැඩේ මම කරගන්නවා කියලා. ඉතින් මම ඇත්තටම මුලින් ওই රුපියල් 10000 එකතු කරන්න ගත්තේ රුපියල් 500 බිස්නස් එකෙන් හැමදාම රුපියල් 500ක්. බිස්නස් එකට මට මැසේජ් එනවනේ සල්ලි දාලා කට්ටිය. සල්ලි දාන සල්ලි වලින් රුපියල් 500 මම මගේ බැංකු කාඩ් වල ඉතුරු කරලා තමයි මම සල්ලි ගත්තේ හැම දවසකටම 500ක් බැලන්ස් වෙන. හැබැයි අවසාන මොහොතේ මාසේ අවසානයේ පොඩ්ඩක් අපි හිර වුණා. අපිට ගන්න සිද්ධ වුණා. දැන් මට හිතුණා මේක 500 කාඩ් එක එකතු කරනකොට වඩා මේක මරු ක්‍රමයක් නේ. දැන් මං කරන්න හදන්නේ පොඩි බොක්ස් එකක් හදලා බොක්ස් එකේ කට සීල් කරලා පුංචි කැටයක වගේ කට තියලා ඒ අක්කා එවපු විදිහට මම මේකට දින 20න් හෝ උඩරිම 25න් මේ සල්ලි ටික එකතු කරනවා. ලබන මාසේ අනිවාර්යෙන් ඒ දේ අරගෙන මම ඔයාලට වීඩියෝ එකක් දානවා. මම ඔහොමමයි හිතුවේ. ඉතින් බලන්න අපිට අවශ්‍යතාවය තියෙනකොට අපේ චිත්‍රයේ අරදේ තියෙනකොට අපේ හිතේ ඇඳපු චිත්‍රයේ අරද තියෙනකොට ඒක සමහර විට මුදල් අවශ්‍යතාවයක් නම් මුදල විදිහට අපිට එන්නේ නැහැ. හැබැයි ඒ මුදල එකතු කරගන්න බොහෝම පහසු විදිහ අපි ළඟට එන්න පුළුවන්. සමහර විට මුදල විදිහට අපිට ලොතරැයියක් ඇදෙන්නේ නැහැ. හැමෝටම ලොතරැයිය දෙන්නේ නැහැ. හැබැයි ඒක හරි අමුතු විදිහට අපි ගාවට එන්න පුළුවන්. මට ඒ අක්කයිවපු chart එක දැකපු වෙලාවෙම මොකද්ද මන්ද අමුතු මොටිවේෂන් එකක් ආවා. මේ මං එවලේ මේකේ තිබුණ එක ගානක් මේ වෙන තැනකින් පර්ස් එකෙන් අරගෙන තිබ්බා. එතනින් පටන් ගන්නවා කියලා. මේ ඉතින් 100 තිබුණා 1000 තිබුණා. මට මතක විදිහට 100යි 1000යි තමයි අඩුම තිබුණේ 100 වැඩිම තිබුණේ 1000. ඉතින් ෆෝන් බිස්නස් එකක් කරන කෙනෙකුට ඔක සිම්පල් වැඩක්. ඉතින් මට එහෙමමයි හිතුනේ. ඉතින් ඔන්න ඒ විදිහට ඒ දේවල් ගැලපුණා. ඉතින් ඔය මට වෙන දේවල් මම මේ කියන්නේ. එතකොට ඔයාලට ඔය අයිසි පෝල්ස් කතාව මතකෙන්නේ හෝටන්ගේ. ඉතින් අයිසි පෝල්ස් කියන්නේ ඉන්න ආසම හිටිච්ච හොටෙල් එකක්. මොන හේතුවක්ද මන් දන්නේ. ඒකේ ප්‍රයිස් එක අපිට ඉස්සෙල්ලා පෙනුන්නේ නැහැ. බුකින් එකේ සිග්නල් මදිකමක් හරි මොකක් හරි අයිසි පෝල්ස් කියලා පොප් අප් වුණා. මමත් බැලුවා, හස්බන්ඩ්ුත් බැලුවා. අපි දෙන්නම කියේ ෂායික මාරුනේ මේ බබාලත් හරි කැමති වුණා. ඊට පස්සේ තමයි ප්‍රයිස් එක පෙන්නුවේ. ප්‍රයිස් එක 24ක් හරි 22ක් හරි පෙන්නුවේ. ඒ කියන්නේ ඒක 24200ක්. ඊට පස්සේ ඉතින් අපි වැඩි අතහැරියා කියන්නේ මෙහෙමයි. ඒක අපි යන්නේම නැහැ කියලා අතහැරියනේ. අයිසි කෝල්ස් කියන චිත්‍රය ඔළුවේ තිබුණා. මට තිබුණා. ඒ කියන්නේ මං හස්බන්ඩ්ටත් කිව්වනේ අපි මේක අනිත් දවසේ නම් කොහොම හරි මේ හොටෙල් එක විසිට් කරමු. දැන් පොඩි තැනක හරි ඉඳගෙන නෙළුව පර වෙන්න කලින් නෙළුව ටික බලමු. ඔන්න ඔය කතාව තමයි මම කිව්වේ. ඊට පස්සේ ඒ කියලා හරියටම එක දවසයි ගියේ. පහුවදා හවස් වෙනකොට මට මැසෙන්ජර් කියන්නේ මගේ හස්බන්ඩ්ගේ දෙන්නගේම මැසෙන්ජර් එකයි අපි දෙන්නම් පාවිච්චි කරන එකම Facebook එක. එකම account එක. මැසේජ් එකක් එනවා මෙහෙම අක්කා මට ඔයාලට පුංචි දෙයක් දෙන්න ඕනේ මෙහෙම කියලා විස්තරය මම කලින් වීඩියෝ එක කිව්වා. ඉතින් මං හස්බන්ඩ්ට කිව්වේ ඇත්තටම මේක විශ්වාස කරන්න බෑ මේ. ඒ කියන්නේ විශ්ව ශක්තිය අවිශ්වාස කරනව නෙමෙයි නිකන් හරි ඒවට මොනවද කියන්නේ ඒවා නිකන් ප්‍රතිහාරයක් කියනවද නෑ. ඒක ප්‍රතිහාරයක් නෙමෙයි. ඒක තමන් හිතේ අඳින චිත්‍රේ කොච්චර පවර්ෆුල්ව අඳිනවද කියන එකේ විශේෂත්වය තියෙනවා. අපි අපේ හිතේ අඳින චිත්‍රේ කොච්චර හිතේ හයියකින් කොච්චර මොරාල් එකකින් අපි අඳිනවද කියන එක උඩ ඒක ඉෂ්ට වෙනවද නැද්ද කියන එක අපිට තේරෙන්න ගන්නවා. අනිත් දේ තමයි ඔය වගේ සිද්ධියක් දෙකක් වෙනකොට දැන් මට නම් දැන් අවුරුදු ගානක ඉඳන් නොකඩවා ওই දේවල් සිද්ධ වෙනවා. හරිද? මේ පළවෙනි එක දෙවෙනි එක වෙනකොට අපිට තද විශ්වාසයක් අපි ගැන ඇති වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ විශ්වය. අපි ගැන අපිට තද විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි අවිශ්වාසයෙන් මේ වැඩ පටන් ගන්නත් එපා. මේ වැඩේ තද විශ්වාසකින් පටන් අරගෙන කරගෙන යනකොට
එක chance එකක් දෙකක් ඔයාගේ ජීවිතේ දිග ඇරෙනකොට ඔයා පුදුමාකාර විදිහට ওই විශ්ව ශක්තිය, ඒ කියන්නේ ඔයාව විශ්වාස කරන්න පටන් ගන්නවා. විශ්වය කියන්නේ ඔයා තුල තියෙන ශක්තිය. ඔයා තමයි මේ විශ්වය. ඔයාට තියෙන ඕරා එකක්. ඔයාට තියෙන ভাইබ්‍රේෂන් එකක්. මේක ඔයා විශ්වාස කරන්න පටන් ගන්නවා. මේ ලෝකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔයාට ඔයාව විශ්වාස නම්. මට ඕනම දෙයක් කරන්න පුළුවන් මට මාව විශ්වාස නම්. මම තමයි මට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා. මම මාව කොච්චර හොඳට බලා ගන්නවද? මට කොච්චර ආදරේද කියන එක උඩ මං වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන එක තීරණය වෙනවා. ඔයාලට මං කියන දේ පැහැදිලි ඇති. ඒ නිසා විශ්වය කියන්නේ මට තමන්ට විශ්ව ශක්තිය තියෙන්නේ තමන් ඇතුලේ. ඒ විශ්ව ශක්තිය අපි එළියට ගන්නෙ අපේ මේ මැජිකල් එකක් වෙච්ච හිතින්, මේ ප්‍රාතිහාරයක් වෙච්ච හිතින්. තියෙන තැන විද්‍යාඥයෙකුටවත් හොයාගන්න බැරි හිතින්, මේ මනසින්. කොච්චර වුණත් බුද්ධ ධර්මය ඇතුලේ, බුද්ධ දර්ශනය ඇතුලේ මේ දේවල් හරි ලස්සනට තියෙනවා චුට්ටක් ගැඹුරට හදාරනවා නම්. ඉතින් අනිත් ආගම් ගැන ඇත්තටම මම දන්නේ මම එහෙම හැදෑරීමක් කරලා නැති නිසා අනිත් ආගම් වලත් ওই දේවල් නොඅඩුව ඇති. අනිත් ආගම් වල අය මං ගැන වැරදව වටහා ගන්න එපා. මම බුද්ධ ආගමේ නිසාත් අනිත් එක මම බුද්ධ ධර්මයක් විදිහට නෙමෙයි මම බුද්ධ දර්ශනයක් විදිහට දකින්න කැමති කෙනෙක් නිසා තමයි මෙහෙම කියන්නේ. අනිත් එක මේ බුද්ධ දර්ශනය ඇතුලේ ගොඩාක් දේවල් හරි විද්‍යානුකූල තර්කානුකූල විදිහට හරි ලස්සනට පහදලා දීලා තියෙනවා. ඒක මට දැනෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙම කියන්නේ. මම දන්න ගොඩක් අය මාව දන්න ගොඩක් අය දන්නවා මම බුද්ධ ආගමක් විදිහට සැලකන්නේ නෑ. බුද්ධ ආගම කියන්නේ දර්ශනයක්. ඉතින් ඒ දර්ශනය ඕන කෙනෙකුට හදාරන්න පුළුවන්. අනිත් ආගමත් එහෙම දර්ශනවාදී ආගම් තමයි තියෙන්නේ. ඒ වගේම දේවල් ඇති. නමුත් මම දන්නේ මම හදාarලා නැති හින්දා ඒ ගැන මං ගැන වරදවා හිතන්න එපා. ඉතින් බුද්ධ දර්ශනය ඇතුලේ මේ දේවල් තමයි තියෙන්නේ. අපේ හිත කොච්චර ශක්තිමත්ද? නිවන ළඟා කරගන්න අපේ මනස අපේ හිත කොච්චර ශක්තිමත් කරගන්න ඕනේද? අපේ මනසින් අපි කොච්චර දේවල් කරන්න ඕනේද කියන එක නේද උතන තියෙන්නේ. ඉතින් එතකොට මේ 11 කියන්නේ පෝටල් ඩේ එකක්. ඉතින් පෝටල් ඩේ එකක් කියන්නේ විශ්ව ශක්තිය ඉහළ තලවල ඉඳන් මේ අපේ පෘථිවි තලයට කිසිම බාධාවකින් තොරව එන දවසක්. ඉතින් එහෙමයි කියන්නේ. ඉතින් ඒකත් හරි. ඉතින් මම නම් කියන්නේ හැම දවසක්ම පෝටල් ඩේ එකක් කරගන්න පුළුවන්. ඔයාට ඔයාව විශ්වාස නම්. හරිද? තියෙන විදිහට ලස්සනට පිළිවෙලට ඔයා ජීවත් වෙනවා නම්. තියෙන විදිහට උපරිම පිරිසිදුවට ඔයා ජීවත් වෙනවා නම්. හැමදාම තියෙන දෙයට ස්තුතිවන්ත වෙනවා නම්. ලද දෙයින් සතුටු වෙනවා නම්. ලද දෙයින් සතුටු වෙන මනුස්සයාට මේ සබාදහම හරි ආදරේ. ඒ සබාදහම ලද දෙයින් සතුටු වෙන මනුස්සයාට තව දෙන්න දේවල් උත්සාහ කරනවා. සම්බෝලයි බතුයි කාලා ඒ සම්බෝල ටිකට ස්තුතිවන්ත වෙන මනුස්සයාට මේ සබාදහම ඊළඟ දවසේ වෑංජන දෙකක් එක්ක බත් ටිකක් දෙන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් සබාදහම අපිට කන්න ගෙනල්ලා දෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් සබාදහම කළ යුතු දේ අපිට පෙන්නනවා. කළ යුතු දේ අපිට පෙන්නනවා. අපිට වෙන්න ඕන දේ අපිට සිද්ධ වෙන්න හරිනවා. ඉතින් එතකොට හිතන්න මේක කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා ඔයාගේ හිත කියන පිරිසිදු ලස්සන හාෆ් ෂීට් එක කියන්නකො. අන්න ඒ හාෆ් ෂීට් එකේ අද පටන් ගන්න ලස්සන චිත්‍රයක් අඳින්න. මේ වෙනකොට ඔයා ඒ හාෆ් ෂීට් එකේ අඳුරු පාටින්, කළු පාටින් බලි කුරුටු ඇඳලා තියෙනවා නම් කොහොම හරි ඒක මකා ගන්න. කළු පාටින් අඳුරු පාටින් ඇඳපු බලි කුරුටු කියන්නේ හැමතිස්සෙම නෑ කියන එක. හැමතිස්සෙම බෑ කියන එක. අනේ මන් දන්නේ මට හරියන්නේ නෑ කියන එක. මට එපා වෙලා තියෙන්නේ කියන එක. තරහ යන එක. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, විශේෂයෙන්ම අනුන් කෙරෙහි තියෙන ඊර්ෂ්‍යාව, තද බල ඊර්ෂ්‍යාව, තමන් අනුන් එක්ක සංසන්දනය කරන එක. එතකොට කුහකකම මේ දේවල් තමයි ඔය කළු පාටින් ඇඳලා තියෙන්නේ. ඒ දේවල් ඔක්කොම මකලා අතු ගාලා ජීවිතෙන් පන්නලම දාන්න. ටොක්සික් මිනිස්සු ජීවිතේට ලං වෙන්න බලනවා නම් ඒ මිනිස්සු ලං නොවන තරමට හොඳයි. ඒ මිනිස්සු තරහ වුණත් හොඳයි කියලා ඒ මිනිස්සු කොහොම හරි ජීවිතෙන් ඈත් කරන්න. මොකද ඔයාගේ ভাইබ්‍රේෂන් ලෙවල් එක උඩට එන්න පල්ලෙහා ভাইබ්‍රේෂන් එකේ මිනිස්සු ඔයා ගාව හිටියා නම් ඔයාගේ ভাইබ්‍රේෂන් එක උඩට එනකොට ඒ මිනිස්සුන්ට ඔයාව දිරවන්නේ නැති තත්ත්වයක් වෙනවා. එතකොට ඒ මිනිස්සු පොඩි ඇටැක් එකක් ඔයත් එක්ක හදා ගන්නවා. ඒ මිනිස්සුත් එක්ක ඇටැක් වෙන්න යන්න එපා. ඒ මිනිස්සු අයින් කරන්න. ඔයාගේ ভাইබ්‍රේෂන් එකට හරියන මිනිස්සු ඒ ভাইබ්‍රේෂන් එකේදී ඔයාට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ නිසා ඔයා මෙතන ඉඳගෙන මෙතන තියෙන මිනිස්සුත් එක්ක නිතරම හැලහැප්පෙන්න උත්සාහ කරන්න එපා. මේ මිනිස්සුම හිමීට ජීවිතෙන් අයින් කරලා මෙතෙන්ට හරියන මිනිස්සු තලයක් හදාගන්න. ভাইබ්‍රේෂන් එක කියන්නේ මොකක්ද කියන එක පස්සේ දවසක් කතා කරමු. ඒක දැන් මෙතන පැහැදිලි කරන්න එක ලොකු කතාවක් වෙනවා. අපි හැමෝටම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒකට තමයි ඔය තරුණ ළමයි ඔය කෙලිලොල් භාෂාවට කියන්නේ වයිබ් එක කියලා. අපේ වයිබ් එකට හරියන මිනිස්සු තමයි අපිට සෙට් වෙන්නේ.
ඒ නිසා හැමතිස්සෙම වයිබ් එක අපේ උඩට ගන්න නම් ඒ කියන්නේ වයිබ්‍රේෂන් එක හොඳ මිනිස්සු අපි ආශ්‍රය කරන්න නම් අර චිත්‍ර කොලේ ඇඳලා තියෙන බලි කුරුළු ටික සේරම මකලා දානවා. මකලා දාලා ලස්සන චිත්‍රයක් අඳින්න පටන් ගන්නවා. ඒ චිත්‍රේ එක දවසකට සීමා කරන්න එපා. ඒ චිත්‍රේ අවුරුද්දේ දවස් 365ම ලස්සනට නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කරගත්තට පස්සේ ඒ චිත්‍රය ඇතුලේ තියෙන දේවල් එකින් එක ඔයාගේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් වෙනවා. මම අද කතා කරන දේවල් තමා මං ගැන අද හිතන දේවල් මං ගැන අද කතා කරන දේවල් තමා හෙට දවසේ මට යථාර්ථයක් වෙලා හම්බ වෙන්නේ. මොකද ඒ තරම් මේ හිත ප්‍රබලයි. අපේ හිත ප්‍රබලයි. ඒ තරම් හිත ප්‍රබල නොවුණා නම් මෙහෙම කරන තප්පරයට අපිට හිමාලයට ගිහින් එන්න බෑ. චුට්ටක් හිතන්න. අපිට මෙහෙම කරන තප්පරයට හිමාලයට ගිහින් ඒ සීතල කොහොමද කියලා නිකන් ඉමේජින් කරන්න බෑනේ අපේ හිත ප්‍රබල නැත්තම්. දැන් ඔයාට පුළුවන් මේ කතා කරන අපේ ගෙදර එන්න. මොකද ඔයා අපේ ගෙදර වීඩියෝ වලින් දැකලා තියෙනවා. ඔයාට පුළුවන් අපේ ගෙදරට ඔයාගේ මනසින් ඇවිල්ලා මගෙන් තේ එකක් දීලා යන්න. ඉතින් ඔයා මන් තේ හදනවා දැකලා තියෙනවා. අපේ ගෙදර අපි ඉන්න හැටි දැකලා තියෙනවා. ඔයාගේ හිත හරි අපූර්වට මං ගාවට ඇවිල්ලා මාත් එක්ක කතා කරලා යාවි. ඒ තරම් හිත ප්‍රබලයි. ඉතින් මෙච්චර ප්‍රබල හිතක් අපි තුල තියාගෙන තමයි අපි දුක් විඳින්නේ. මොකටද? එච්චර ප්‍රබල දෙයක් අපි තුල තියාගෙන අපි අතට අහුවෙන අර සල්ලි කියන දේ මැත්තේම නැහෙනවා. ඒකයි හේතුව. ඒක මැත්තේම නැහෙනකොට අර හිත කියන ලස්සන පිරිසුදු කොලේ කළු පාට බලි වලින් පිරීලා යනවා. ඊට පස්සේ හැමදාම බලි කුරුට්ටක් තමයි ජීවිතේ කියන්නේ. ඉතින් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද හැමෝම මගෙන් බලාපොරොත්තු වුණා මේ 11 පෝටල් කියන වීඩියෝ එකක්. ඉතින් පෝටල් දෙක හොඳයි. ඔයාගේ බලාපොරොත්තු හැම එකක්ම ලියලා තියන්න. හැබැයි මට මෙහෙම ලැබේවා කියලා ලියන්න එපා. ඉස්සෙල්ලම පොතක් පෑනක් කොලයක් අරගෙන මම බොහොම සරලව මේ කියන්නේ මෙනිෆෙස්ටිං ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මම මේ බොහොම සරලව කියන්නේ සත්තුන්ගේ සද්දපත් ඇහෙනවා වැඩි ගණන් ගන්න එපා. ඔයාට ඉස්සෙල්ලා තියෙන දේවල් ගැන ඔයා පොඩි chart එකක් හදන්න. මම මේක ගිය අවුරුද්දෙත් මෙහෙමම කිව්වා. මුලින්ම ඔයා මිනිසෙක් විදිහට උපත ලැබුවා අදටත් හුස්ම ගන්න එකෙන් පටන් ගන්න. එතන ඉඳන් ලියාගෙන යන්න පොතකුත් මැදිරි ඔයාට තියෙන දේවල් ලියන්න. ඒ ලියලා ඉවර වෙලා ඔයා හිතන්න තව අවුරුද්දකින් ඔයා කොතනද ඉන්නේ කියලා. අර චිත්‍රය අඳින්න පටන් ගන්න. අර මම කියපු ලස්සන චිත්‍රය අඳින්න පටන් ගන්න මනසේ. ඒ චිත්‍රය ඇතුලේ ඔයා ඉන්නේ ලංකාවේද වෙන රටකද ඒ රටේ මොන යුනිවර්සිටි එකේද මොන පළාතේද ඔයා ඒ රටට ගිහින් කන්නේ මොනවද අඳින්නේ මොනවද එහෙම නැත්නම් ඔයා ඔය ඉන්න තැනම ඔයා ලොකු ගයක් හදනවද මොනවද ඒ හැමදේම ලස්සනට අර චිත්‍රය ඇතුලේ ලියන්න අඳින්න ඇඳලා ඒ චිත්‍රය ඇතුලේ ඇඳිච්ච දේවල් ඔයා ලස්සන කොලයකට ගන්න ඒක ගන්නෙ මට මේ හම්බ වෙච්ච ගෙදර මට හම්බ වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් මම මේ හැම දෙයකටම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මේ විශ්වය කියන්නේ කවුද අවසානයේ බලපුවහම මම මගේ අභ්‍යන්තර ශක්තිය, මගේ හිතේ ශක්තිය. එතකොට මම මටමයි ස්තුතිවන්ත වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන යන්න ඔයාගේ අභ්‍යන්තර ශක්තිය තවත් වැඩි වෙනවා. ඔයා මාරම හයිය මාරම මොරාල් එකක් තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ මේ වචන ටික ඔයාලට ගොඩක් වටීවු කියලා. දැන් ඔයාලට මේක බලන්න හම්බෙන්නේ හවස 4ටනේ. නමුත් අද දවසේ මේ පෝටල් ඩේ එක රෑ 12 වෙනකන් තියෙනවා. හැබැයි ඒත් අතාරින්න එපා. හිතන්නකො මේ වීඩියෝ එක ඔයා දකින්නේ නොවැම්බර් 11 නෙමෙයි දෙසැම්බර් 10 15 කියලා. එහෙම දකින්න හැටිනේ. මොකද මේ වීඩියෝ එක channel එකේ තියෙනවානේ. කිසි දෙයකට බය වෙන්න එපා. කිසිම දෙයක් හිතන්න එපා. අයියෝ අද එදා මට බැරි වුණානේ මේ වීඩියෝ එක මට එදා හම්බුණා නම් කියලාවත් හිතන්න එපා. ජීවිතේ ගෙවන හැම දවසක්ම හැම අවුරුද්දකම හැම දවසක්ම පෝටල් එකක් කරගන්න ඔයාලට පුළුවන්. පෝටල් ඩේ එකක් කරගන්න ඔයාලට පුළුවන්. මොකද මේ ජීවිතයේ ඇතුලේ ඔයා තමයි ශක්තිමත්ම මිනිස්සයා. ඔයාගේ හිත තමයි ශක්තිමත්ම කෙනා. හැබැයි මේ හිතට ශක්තිමත්ව නැගී සිටින්න අවශ්‍ය කරන පරිසරය ඔයා හදන්න නැති නිසා තමයි හිත ඔහේ පැත්තකට වෙලා නිදාගෙන ඉන්නේ. ඔය හිතට පොඩි තට්ටුවක් දාලා නැගිටවල බලන්නකො මොකද වෙන්නේ කියලා. මේ හිත කියන්නේ ඇත්තටම මැජික් එකක්. ඒක කොච්චර මැජික් එකක්ද කියලා පල්ලෙහෙන් මේ හිත අවදි කරලා වැඩගත්ත මිනිස්සු මේ channel එක වීඩියෝ එක බලනවා නම් අනිත් අයටත් බලා ගන්න පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක බොහොම ආදරෙන් ඉල්ලන්නේ. එහෙනම් දෙන වැඩ පටන් ගන්න. ලස්සන චිත්‍රයක් අඳින්න ඔයාගේ අනාගතය ගැන ඔයාගේ හිතේ. අර කැත කුණු නරක නපුර දුක කනගාටු වෙයි හැම දෙයක්ම හිතින් අදම අතු ගාලා දාන්න. හෙට ඉඳන් ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් ලස්සන වෙනවා. ඉතින් අනිත් එක තමයි එක වචනයක් උතන මට කියන්න බැරි වුණා. කම්මැලිකම. කම්මැලිකම කියන්නේ ඔයාගේ හිත ගුලි කරලා මුළු ගන්නලා තියෙන දෙයක්. ඉතින් කම්මැලිකමත් ඔයාගේ හිතින් අතු ගාලම දාන්න. ඒ හැම දෙයක්ම අතු ගාලා දාපුවම උත්සාහවන්ත හරි සරල
අනිත් මිනිස්සුත් එක්ක හරි සුහද අනිත් මිනිස්සුන්ට දන්න දෙයක් වචනකින් හරි කියලා දෙන ඊර්ෂ්‍යා නොකරන තමන්ට තියෙන බාට දෙක දාගෙන හරි පයින් තමන්ගේ ගමන යන වාහනයකින් යන මිනිස්සුන්ට අනේ හොඳක් වෙන්න කියලා හිතන ලස්සන මිනිස්සෙක් ඒකට බිහි වෙන්න පටන් ගන්නවා. ඒ මිනිස්සයා එතකොට වැඩි කාලයක් පයින් යන්නේ. ඕක තමයි ඔකේ ධර්මතාවය තියෙන නිසා මම හිතනවා 11 සමහර විට මීට වඩා දෙයක් වලමකින් බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට මම හිතුවා අද මේකමයි කියන්න ඕනේ කියලා. මොකද ගොඩාක් අයට තේරෙන සිංහලෙන් ගොඩක් අය මහ ප්‍රාණ විදිහට මේක හිතනවානේ. නමුත් මම වගේම තමයි මගේ විශ්ව ආකර්ෂණ නීතියත් හරි සරලයි. ඒක මට ඔයාලට දෙන්න ඕන වුණා. ඒ වගේමයි මැනිෆෙස්ටිං ගැන මම වීඩියෝ එකක් ගේන්නම්. ඒක මේකට ඇඳන්නේ නෑ. මැනිෆෙස්ටේෂන් කියන්නේ අර ඔය වගේම තමයි ජීවිතේ ඕනෙම වෙලාවක ඉඳගෙන හිටගෙන නිදාගෙන කකා බිබී ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකත් පුරුද්දක්. ඉතින් ඒ පුරුද්ද ඇති කරගන්න හැටි ඒ පුරුද්ද ඇති කරගෙන මට කොහොමද මේ දේවල් ෆීල් වුනේ? ඒ මැනිෆෙස්ට් කරපු දේවල් හරහා මම දේවල් ලබා ගන්නකොට මට මේ දේවල් දැනෙච්ච හැටි මම වීඩියෝ එකකින් අරන් එන්නම්. මොනවද මේ දේවල් කියලාත් මම ඔයාලට අනිවාර්යෙන් කියන්නම්. එහෙනම් ඉතින් ගොඩාක් සතුටුයි අද වගේ දවසක ඔයාලව හම්බ වෙන්න ලැබිච්ච එක ගැන. වීඩියෝ එක ටිකක් දික් වුණා නම් ඒ ගැන සමා වෙන්න. එහෙනම් ඉතින් ගොඩාක් ස්තුතියි. ගොඩක් සතුටුයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මෙහෙම වචන ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න අවස්ථාව මට හම්බුණාට ඉතින් මං ගැනත් මට ගොඩක් සතුටුයි. එහෙනම් ඉතින් මෙතන මං විතරක් හිටියට අපි හැමෝම අපි 4 දෙනාම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. සතුටින් ඉන්න හැමෝම ආදරෙන් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, සරලව ජීවත් වෙන්න. ජීවිතේ ගොඩාක් පහසු වෙනවා ඒක. ජීවිතේ කියන්නේ හරි ලස්සන දෙයක්. ඒක අත්විඳින්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. අයබෝවන්.